බලමු 2026 අලුත්ම අප්ඩේට් වලට අනුව MEXC එක්ස්චේන්ජ් එකේ අලුත් account එකක් ඔයාගේ මොබයිල් ෆෝන් එකකින් කොහොමද හදාගන්නේ කියලා. account එක හදාගන්න අවශ්‍ය link එක මේ වීඩියෝ එකේ description එකේ වගේ මේ වීඩියෝ එකේ පළවෙනි comment එකේ දාලා තියෙනවා. ඒ link එක එකපාරක් touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට රෙජිස්ටර් පේජ් එකට එනවා. රෙජිස්ටර් පේජ් එකට ඇවිල්ලා මෙන්න මේ ඊමේල් කියන තැනට ඔයාගේ වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එක ලබා දෙන්න. ඊට පස්සේ පාස්වර්ඩ් කියන තැනට ඔයාලට ගැලපෙන පාස්වර්ඩ් එක ටයිප් කරගෙන යට තියෙන sign up කියන බටන් එක එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මේ වගේ තැනක් එයි. මෙතන යට තියෙන ඊතලයක් අන්නේ ඊතලය දැන් ගිහලා මෙන්න මේ හිස්තැන තියෙන තැන අතහරින්න. ඊට පස්සේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකට මේගොල්ලෝ verify code එකක් එවනවා. ඔයාගේ ඊමේල් එකට එන verify code එක ඔයා මෙතනට type කරලා යට තියෙන confirm කියන බටන් එක ඊට පස්සේ touch කරන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාගේ MEXC account එක verify කරගන්න එක. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මේකේ උඩම තියෙන profile icon එකක්. අන්නේ profile icon එක එකපාරක් touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට පුළුවන් verification page එකට එන්න. verification page එකට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා verify කියලා බටන් එකක්. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ account එක verify කරන්න මේ විදිහට පටන් ගන්න. මෙතන තියෙනවා verify with web කියලා බටන් එකක්. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ තැනක් බලා ගන්න. මෙතනට ආවට පස්සේ අපිට කරන්න තියෙන්නේ මුලින්ම අපේ රට මොකක්ද කියන එක සිලෙක්ට් කරගන්න. ඉතින් මෙතන දැන්ට ශ්‍රී ලංකා කියලා වෙලා තිබුණ නැත්නම් ඔයාලට පුළුවන් මෙතන ශ්‍රී ලංකා කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාගේ account එක verify කරන්න පාවිච්චි කරන ID document type එක අහනවා. මෙතන type එකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ identity එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම driving license එක, ඒ වගේම passport එක වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මේ ID එක පාවිච්චි කරනකොට ඔයාලට පුළුවන් සිංහල, දෙමළ, ඉංග්‍රීසියෙන් තියෙන ID එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් පරණ ID එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ID කොලේ වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේ කැමති එකක් ඔයා මෙතනින් සිලෙක්ට් කරන්න. ඔයාගේ ගාව තියෙන ID කාඩ් එක සිලෙක්ට් කරනවා නම් මෙන්න මේ ID කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ පොඩ්ඩක් පහළට ගෙන ගියන් ඊට පස්සේ මෙතන take picture කියන එක ටච් කරලා ඔයාලට පුළුවන් මෙතනින්ම ඔයාගේ ෆෝන් එකේ කැමරා ඕපන් කරගෙන ඔයාගේ ID ෆොටෝ කැප්චර් කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ දැන්ට ID ෆොටෝ කැප්චර් කරගෙන තියෙනවා නම් ඔයාලට පුළුවන් පහළ upload ෆොටෝ කියන තැන ටච් කරලා ඔයාගේ ෆෝන් එකේ දැන්ට කැප්චර් කරගෙන තියෙන ID ෆොටෝ අප්ලෝඩ් කරන්න. ඉතින් යට තියෙන අප්ලෝඩ් ෆොටෝ කියන තැන ටච් කරලා පස්සේ මුලින්ම අප්ලෝඩ් කරන්න ඕන ඔයාගේ ID එකේ ඉස්සරහා පැත්තට පොප් එකක්. ඔයා නැෂනල් ID එක තියෙනවා නම් නැෂනල් ID එකේ ඉස්සරහා පැත්ත. එහෙම නැත්නම් પાස්පෝර්ට් එක තියෙනවා නම් પાස්පෝර්ට් එකේ මුහුණ පේන විදිහට තියෙන තැන. ඒ වගේම ඩ්‍රයිවිං ලයිසන් එක නම් ඩ්‍රයිවිං ලයිසන් එකේ ඉස්සරහා පැත්ත. ඊට පස්සේ දෙවෙනි තැනදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ID එක තියෙනවා නම් ID එකේ පිටිපැත්තේ ෆොටෝ එක, ඩ්‍රයිවිං ලයිසන් එක නම් ඩ්‍රයිවිං ලයිසන් එකේ පිටිපැත්ත. පැහැදිලි ෆොටෝ මෙතනින් ඔයාලට අප්ලෝඩ් කරන්න හැකියාවක් තියෙනවා. මේ විදිහට ෆොටෝ දෙක අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලට තියෙනවා යට තියෙන submit කියන බටන් එකක්. අන්නේ submit කියන බටන් එක එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ ෆොටෝ දෙක ඔටෝමැටිකලි මෙන්න මේ විදිහට අප්ලෝඩ් වෙනවා. අප්ලෝඩ්ලා සාමාන්‍ය පොඩි වෙලාවක් ගියාට පස්සේ ඔයාගේ account එක verified කියලා මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් MEXC application එක ඔයාගේ ෆෝන් එකට download කරගන්න. මෙතන උඩම තියෙන open කියන බටන් එකක්. අන්න ඒක touch කරන්න. ඒක touch කරලා ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකට ගැලපෙන application එක download කරගන්න. application එක download කරගෙන application එක open කරන්න. application එකට ෆෝන් එකේ access ඉල්ලුවොත් එළවෙ access ලබා දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන sign up කියලා බටන් එකක්. අන්නේ sign up කියන බටන් එක touch කරන්න. ඒක touch කරාට පස්සේ දැන් ඔයා account එක හදාගෙන ඉන්න හින්දා ඔයාලට කරන්න තියෙන්නේ ඔයා හදාගත්තු account එකට නැවත login එක. account එක log වෙන්න ඔයාලට කරන්න තියෙන්නේ මේකේ උඩම තියෙන login කියලා බටන් එකක්. අන්නේ login කියන බටන් එක එකපාරක් ටච් කරන්න. ඉස්පාට පුළුවන් ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ඒ වගේම ඔයාගේ පාස්වර්ඩ් එක ලබා දීලා ඔයා හදාගත්තු account එකට MEXC application එක කරා මෙන්න මේ විදිහට log වෙන්න. MEXC application එක කරා ඔයාගේ account එක log වෙන්න යනකොටත් මේ විදිහට captcha එකක් fill කරන්න આવොත් ඒක fill කරන්න. ඒ වගේම security verification එක විදිහට ඔයාගේ email එකට code එකක් ආවොත් ඒ code එක ලබා දීලා account එකට log වෙන්න ඔයාලට හැකියාවක් තියෙනවා. MEXC application එක කරා ඔයාගේ account එකට log වුණාට පස්සේ ඔයා ඊගාවට කරන්න ඕන ඔයාගේ face verification එක කරන එක. ඒකට ඔයාලට මෙන්න මේකේ උඩම තියෙන profile icon එක එකපාරක් touch කරන්න. ඒක touch කරලා මෙන්න මේ verified කියන බටන් එක එකපාරක් touch කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන පහලින් බලා ගන්න පුළුවන් advanced KYC කියලා එකක් තියෙනවා. ඒක යටින් තියෙන verified කියලා බටන් එකක්. අන්න ඒක touch කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මෙතන තියෙනවා start verification කියලා බටන් එකක්. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ මේ වගේ තැනකට එනවා. මෙන්න continue කියන බටන් එක එකපාරක් touch කරන්න. ඊට පස්සේ ෆෝන් එකේ කැමරා access ඉල්ලලා එතනට LO access ලබා දෙන්න. ඊට පස්සේ ඔයාගේ මුහුණ මෙන්න මේ රවුම ඇතුළට අල්ලන්න තියෙන්නේ. තප්පර කීපයක් මුහුණ ඇල්ලුවට පස්සේ මුහුණ හරවන්න වගේ දේවල් ටිකක් තියයි. ඒ දේවල් ටික කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ page verification එකත් නිවැරදිව කරන්න තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ලේසියෙන්ම ඔයාගේ MEXC account එක verify කරගන්න. account එක verify කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේකේ reward hub කියන එකට ගිහිල්ලා ඔයාලට $10ක reward එකක් මුලින්ම claim කරගන්න. ඉතින් ඔයා account එක අනිවාර්යෙන් හදලා verify කරලා මෙන්න මේ reward එක claim කරගන්න. ඉදිරියේදී බලමු මේකේ තවත් reward කොහොමද claim කරගන්නේ. ඒ වගේම මේකේ deposit කරන්නේ කොහොමද කියලා ඉදිරි වීඩියෝ වලින් මම පැහැදිලි කරන්නම්. අදට මේ වීඩියෝ එක මම නවත්තනවා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පහළ comment section එකේ දාගෙන යන්න. එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙන්න තුරු ගිහින් ඉන්නම්. හැමෝටම සුබ දවසක්.